හායි! ඔයත් ඔයාගේ අම්මට තාත්තට ගොඩක් ආදරේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මගේ ජීවිතේ මං හරිම ආසාවෙන් ගියපු තැනක් තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඒ තමයි නවෝදය සමූහ ව්‍යාපාරයෙන් අලුතින්ම ආරම්භ කරපු නවෝදය කෙයා ප්ලස් 9 ව්‍යාපෘතිය ඇඹිලිපිටි පුරවරයේදී ඔන්න ඕගොල්ලන්ට අද විවෘත වුණා. මේ විදිහට තමයි නවෝදය කෙයා ප්ලස් විවෘත කිරීම අද සිදු වුණේ. මේක ඇඹිලිපිටියට නම් අලුත්ම දෙයක්. කාට හරි හිතෙන්න පුළුවන් ඕනි තරම් වැඩිහිටි සත්කාර නිවාසයන් නම් මෙහි තියෙනවනේ කියලා. ඔව් වැඩිහිටි නිවාස නම් ගොඩාක් තියෙනවා. හැබැයි මේ වගේ තැනක් නම් මම මීට කලින් දැකලා නැහැ. මම ඇයි එහෙම කිව්වේ කියලා ඔයාලට දැනගන්න ඕනිද? මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්නම්. එකෙක් රෙසිඩන්ට්ගේ ස්ටෝරි, නීඩ්ස්, රූටින්, හැබිට්ස් හොඳට හොයා බලලා පර්සනල් අටෙන්ෂන් එකක් දෙන තැනක් මීට කලින් දැකලා තියෙනවද? සර්විස් එක 1 day, 1 month වගේ ෂෝට් ටර්ම් එකක් නෙමෙයි. 1 day ඉඳලා ලොන් ටර්ම් කෙයා ප්ලෑන් එකක් මේන්ටේන් වෙන තැනක් මීට කලින් දැකලා තියෙනවද? එක් අයගේ වෙන වෙනම වයස, ශරීර තත්ත්වය, දෛනික රූටින් අනුව මීල්ස් සැකසෙන තැනක් මීට කලින් දැකලා තියෙනවද? අත්දැකීම් සහ මනාපලපුරුදු කාර්ය මණ්ඩලයක් කරහා ඔයාලගේ ආදරණීයන්ට ඔයාලා වගේම ආදරය, ආරක්ෂාව, රැකවරණය දෙන තැනක් මීට කලින් දැකලා තියෙනවද? එක් අයගේ කම්ෆර්ට්, හැපිනස් මේන්ටේන් කරලා එක් අයට රූම් ෆැසිලිටි සහ හොඳ එන්වයරන්මන්ට් එකක් ලබා දෙන තැනක් ඔයාලා මීට කලින් දැකලා තියෙනවද? මම මේ කියපු දේවල් තියෙන එල්ඩකෙයා හෝම් එකක් ඇඹිලිපිටියේ මීට කලින් ඔයාලා දැකලා තියෙනවා නම් හරි අහලා තියෙනවා නම් හරි අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඔයාලට පේන්නේ මෙහේන ඔයාලගේ ආදරණියන්ට ලබා දෙන සුව පහසු කාමර. මේ දැන් මාත් එක්ක කතා කරන්නේ නවෝදය සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති සමන්ත උඩක මහතා. මම හිතන්නේ මම ඇඹිලිපිටියේ දැකපු හොඳ නිහතමානී ව්‍යවසායකයෙක්. ඒ වගේම තමයි වගකීම් හරි විදිහට තමන්ගේ කාර්ය මණ්ඩලය හරහා සිදු කරවන කෙනෙක්. ඒත් එක්කම නවෝදය කෙයා ප්ලස් හෙදනිලධාරීන් කිහිප දෙනෙකුත් සමග මෙතනට එන ඔයාලගේ ආදරණීයන්ට මොන වගේ සේවාවක්, මොන වගේ ෆැසිලිටි එකක්, මොන වගේ එන්වයරන්මන්ට් එකක්ද මෙතන තියෙන්නේ කියලා ගොඩාක් දේවල් අපි කතා කරගත්තා. මේ වගේ හරි ලස්සන හොඳ ගුණාත්මක සේවයක් ලබා දෙන තැනක් තමයි මෙතන. ඉතින් ඔයත් පිටරටක යන්න ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් මේ රැකියාව නිසා බිසි වුණ කෙනෙක් නම්, එහෙමත් නැත්නම් හදිසි ට්‍රිප් එකක් එම ප්ලෑන් කරලා ඔයාගේ වයෝවෘද්ධ දෙමව්පියන් රඳවන්න තැනක් නැහැ කියලා දුකින් හිටියනම් අදම කතා කරන්න ඇඹිලිපිටිය නවෝදය කෙයා ප්ලස් එකට.